ඉස්ලාමීය ප්‍රචාරයේ ඇති වූ බාධා. හජ් කාලය අවසන් විය. මිනිසුන් දෙවියන් වහන්සේ වෙත කැඳවීමේ කාර්යය එහි මුල් අවධියේදීම නතර කළ යුතු බව කුරේශ්වරු විශ්වාස කළහ. එම නිසා මුස්ලිම්වරුට සමච්චල් කිරීම, අවඤ්ඤාවට ලක් කිරීම, අසත්‍යකරණය වැනි කුරිරුකම් හරහා මුස්ලිම්වරුන් මානසිකව දුර්වල කිරීමට ඔවුන් අදහස් කළහ. ඔවුන් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාට සුළු වචනවලින් අපහාස කළහ. සමහර විට පිස්සු යයි කීහ. සමහර අවස්ථාවලදී නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් මන්තරකාරයෙකු සහ බොරුකාරයෙකු ලෙස හැඳින්විනි. මේ ගැන අල් කුර්ආනය මෙසේ පවසයි. තවද ඔවුන් අතරින්ම අනතුරු අඟවන්නෙකු ඔවුන් වෙත පැමිණීම ගැන ඔවුන් මවිතයට පත්වන අතර ප්‍රතික්ෂේප කරන්නන් පවසන්නේ මොහු බොරුකාර මායාකාරයක් පමණි. කුර්ආනයේ 38 වැනි පරිච්ඡේදයේ 4 වැනි වැකිය කියා ඔවුන් ඔබගෙන පවසති. එපමණක් නොව නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් තම සහාබාවරුන් සමග වාඩි වී සිටින විට ඔවුන්ට සමච්චල් කරනු ඇත. නියත වශයෙන්ම අපරාධකරුවන් විශ්වාසවන්තයින්ට සිනාසෙති. ඔවුන් වෙත ළඟා වූ විට ඔවුන් එකිනෙකා ඇසිපිය ගසති. ඔවුන් හැරදමා තම පවුල් වෙත ගිය පසු පවා ඔවුන් තම කටයුතු වලදී ඔවුන්ට සමච්චල් කරමින් සතුටු වෙති. ඔවුන් මගදී දුටු විට ඔවුන් දෙස ඇඟිල්ල දිගු කර ඇත්තෙන්ම ඔවුන් නොමග ගොස් ඇත යනුවෙන් පවසති. ඔවුන් විශ්වාසවන්තයින් ගැන මෙතරම් සැලකිලිමත් වන්නේ ඇයි? ඔවුන් කෙරෙහි ආරක්ෂකයින් ලෙස එවන ලද්දේ නැත. අල් කුර්ආනයේ 83 වැනි පරිච්ඡේදයේ 29 වැනි වැකිය සිට 33 වැනි දැකිය දක්වා මේ අනුව සමච්චල් කිරීම, විහිළු කිරීම ඇතුළු අසංඛ්‍යතා බාධක දිනෙන් දින වැඩි වෙමින් පැවතුණි. මේ නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ මනසට බෙහෙවින් බලපෑවේය. සමච්චල් කරන්නන්ගේ හානි වලින් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ආරක්ෂා කිරීමට අල්ලාහ් පොරොන්දු වේ. නියත වශයෙන්ම සමච්චල් කරන්නන්ගේ හානි වළක්වා ගැනීමට අපි ඔබට ප්‍රමාණවත්ය. ඔවුන් ඔබට සමච්චල් කරන්නේ නැත්ද? ඔවුන් අල්ලාහ්ට තවත් බොරු දෙවියෙකු ආදේශ කරති. එවිට ඔවුන් දැනගනු ඇත. කුර්ආනයේ 16 වැනි පරිච්ඡේදය 95 හා 96 වැනි වැකිය. මේ අනුව සමච්චල් කිරීම, විහිළු කිරීම ඇතුළු අසංඛ්‍යතා බාධක දිනෙන් දින වැඩි වෙමින් පැවතුණි. මෙය නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ මනසට මෙහෙවින් බලපෑවේය. තවද අල්ලාහ් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් සමච්චල් කරන්නන්ගේ හානියෙන් ආරක්ෂා කරන බවට පොරොන්දු වෙයි. නියත වශයෙන්ම සමච්චල් කරන්නන්ගේ හානියෙන් ඔබව ආරක්ෂා කිරීමට අපි ප්‍රමාණවත්ය. ඔවුන් ඔබව සමච්චල් කරනවා පමණක්ද අල්ලාහ්ට වෙනත් බොරු දෙවියෙකු ආදේශ කරන්නේ? එවිට ඔවුන් දැනගනු ඇත. අල් කුර්ආනයේ 16 වැනි පරිච්ඡේදයේ 95 හා 96 වැනි වැකිය. ජින්වරුන් සහ ෂයිතාන්වරු සමහර විට පේන කියන්නන්ට පැවසීමට බැස යන වාසයම ජින්වරුන් සහ ෂයිතාන්වරුන්ද නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ට පැවසීමට බැස යන බව ඔවුහු පැවසූහ. නමුත් මෙය ප්‍රතික්ෂේප කිරීම සඳහා පහත සඳහන් වාක්‍ය පහල කරන ලදී. විශ්වාසවන්තයිනි, ෂයිතාන්වරුන් කවුරුන් කෙරෙහි පහළවන්නේදයි මම ඔබට දැනුම් දෙන්නද? බොරු කියන සෑම පෞකාරයෙකු කෙරෙහිම ඒවා පහළ වේ. ඔවුන් ඇසූ සියල්ල ඔවුන්ට කියනවා. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් බොරුකාරයෝ. අල් කුර්ආනය මෙසේ පවසති. මේ අනුව නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ට සහ කුර්ආනයට එරෙහිව විශ්වාසකයින් විසින් මතු කරන ලද සෑම සැකයටම අල්ලාහ් පැහැදිලි සහ ස්ථීර පිළිතුරු හෙළි කළේය. අවිශ්වාස කරන්නන්ගේ සැකයන්ගෙන් වැඩි ප්‍රමාණයක් කරුණු 3ක් ගැන විය. 1. දේවවාදය, අනාගත කර්තෘත්වය සහ මලවුන්ගෙන් නැගිටීම ගැනයි.
දේවවාදය පිළිබඳ ඔවුන්ගේ සියලු සැකයන්ට අල් කුර්ආනය නිශ්චිත පිළිතුරු ලබා දුන් අතර ඔවුන්ගේ මනාකල්පිත දෙවිවරුන් කෙතරම් දුර්වලද යන්න පැහැදිලි කළේය. කුර්ආනයේ දැඩි අර්ථකථන කුරේෂ්වරුන්ගේ කෝපය තවත් වැඩි කළේය. ඔවුන්ගේ ප්‍රකාශයට ප්‍රතිචාර වශයෙන් අල්ලාහ් මෙම ආයත් පහල කළේය. නබිතුමනි, මොවුන් ඔබගේ දෙවියන්ගේ කරුණාවට හවුල්කරුවන්ද. අල් කුර්ආනයේ 43 වැනි පරිච්ඡේදය 32 වැනි වැකිය. එනම් නබිත්වය සහ පහළවීම යන දෙකම අල්ලාහ්ගෙන් ලද දයාවකි. ඔහුට අවශ්‍ය ඕනෑම කෙනෙකුට එය දීමට ඔහු සෑම අයිතියක් ඇත. එසේ නොමැතිනම් මේ ප්‍රතික්ෂේප කරන්නන් තමන්ට අවශ්‍ය අයට පමණක් එය ලැබිය යුතුයයි සිතීම සාධාරණ වන්නේ කෙසේද? අල්ලාහ් අසයි. ඔහු කාට පණිවිඩකරු තනතුරු ලබා දෙන්නේද යන්න ඔහු හොඳින්ම දන්නා බව පහත සඳහන් වාක්‍යයේ පවසයි. ඔවුන්ට යම් හැලිදරව්වක් පැමිණි විට ඔවුන් මෙසේ පවසති. අල්ලාහ්ගේ දූතයින්ට ලබා දුන් දෙයට සමාන දෙයක් අපට ලබා දෙනතුරු අපි විශ්වාස නොකරන්නෙමු. තවද නබිත්වයට කාට ලබා දෙනු ඇද්දැයි අල්ලාහ් හොඳින් දනී. අල් කුර්ආනයේ 6 වෙනි පරිච්ඡේදය 124 වෙනි වැකිය. අල්ලාහ්ගේ දූතිය යයි කියා ගන්නා මුහම්මද් තමා ජීවිතයේ මේ සියලු දුෂ්කරතාවන්ට මුහුණ දෙන්නේ සුළු ආහාර වේල් කිහිපයකට පමණක්ද? ඔවුන් කීවේය. එනම් මුහම්මද් තුමාගේ මෙහෙවර වූයේ කුඩා, විශාල, දුර්වල, ශක්තිමත්, ගෞරවනීය, ගෞරව නොමැති, නිදහස්, වහල්, දුප්පතුන් සහ ධනවතුන් යන සියලු පන්තිවලට පණිවිඩය ගෙන ඒමයි. එම නිසා මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් සොල්දාදුවන්, ආරක්ෂක නිලධාරීන් සහ රජයේ තානාපතිවරුන් වැනි අනෙකුත් නිලධාරීන්ගෙන් වට වී සිටී නම් අල්ලාහ් පැවසුවේ බහුතරය වන සාමාන්‍ය ජනයා සහ දුප්පතුන් ඔහුව මුණගැසී ඔහුගෙන් ප්‍රයෝජන ලබන්නේ කෙසේද? ඔවුන් රජවරුන් මෙන් සුභභෝගීව ජීවත් වූහොත් අනාගත වක්තෘත්වයේ අරමුණ පරාජය වනු ඇත. ඉන්පසු ඔවුන් මරණින් නැවත නැගිටීම ප්‍රතික්ෂේප කළ අතර එය ඔවුන්ට තේරුම්ගත නොහැකි සහ පුදුම සහගත බව සොයාගත්හ. කුර්ආනයේ ඔවුන්ගේ ප්‍රකාශය මෙහි විස්තර කරයි. ඔවුන් සමච්චල් කරමින් මෙසේ අසති. අපි මියගොස් දූවිලි බවට පත් වූ පසු අපි සැබවින්ම නැවත නැගිටවනු ලැබේද? ඒ ආකාරයෙන්ම අපගේ මුතුන් මිත්තන් නැවත නැගිටවනු ලැබේද? අල් කුර්ආනයේ 37 වෙනි පරිච්ඡේදයේ 16 හා 17 වෙනි වැකි. මරණය පසුව නැවත නැගිටීම, පසුව නැවත එක්වීම. ඕ උම්මු මෙය මොනවගේ මිත්‍යාවක්දැයි ඔවුන් පැවසූහ. අහස් හා පොළව කිසිදු උත්සාහයකින් තොරව නිර්මාණය කළ අල්ලාහ් මලවුන්ට ජීවය දීමට සැබවින්ම හැකියාව ඇති බව ඔවුන් සිතා බැලිය යුතු නොවේද? අල් කුර්ආනය පිළිතුරු දෙන්නේ ඔහු සැබවින්ම සියලු දේ කෙරෙහි හැකියාව ඇති බවයි. මේ අනුව අල්ලාහ් ඔවුන්ගේ සියලු සැකයන් සඳහා බුද්ධිමය පැහැදිලි කිරීමක් ලබා දුන්නේය. නමුත් අවිශ්වාසකයින් අහංකාරයෙන් සිතීම ප්‍රතික්ෂේප කළ අතර ඔවුන්ගේම මතයෙන් ජනතාව මත පැටවූහ. මේ සියල්ලට අමතරව ඔවුන් මිනිසුන්ට ඍජුවම හිරිහැර කිරීමටද පටන් ගත්හ. ධනවත් හා බලගතු පුද්ගලයෙකු ඉස්ලාමිය පිළිගත්තේ නම් අබූ ජහල් කෙලින්ම ඔහු වෙත ගොස් ඔහුගේ ධනය හා බලපෑම නැති කර දමන බවට තර්ජනය කරනු ඇත. ඔහු ටිකක් දුර්වල නම් ඔහුට පහර දී වද දෙයි. සුවයිබ් ඉබ්නු සිනාන් රලියල්ලාහු අන්හු තුමාට සිහිය නැතිවනතුරු දරුණු ලෙස පහර දෙනු ලැබේ. තවද බිලාල් රලියල්ලාහු අන්හු උමයියා ඉබ්නු කලෆ්ගේ වහලෙකු විය. උමයියා ඔහුගේ බෙල්ලේ ලණුවක් බැඳ පිරිමි ළමයින්ට දෙනු ඇත. පිරිමි ළමයින් ඔහුව මක්කමේ රළු කඳුකර මාර්ග ඔස්සේ ඇඳගෙන යනු ඇත. ඔවුන්ගේ ගෙලෙහි කඹයේ සලකුණු සටහන් වෙනු ඇත. ඔහු
අහද් අහද් කියන අතර සමහර විට උමයියා බිලාල් රලියල්ලාහු අන්හුව ඊතා හොඳි තදින් වැද දමා පොල්ලකින් ඔහුට දරුණු ලෙස පහර දෙනු ඇත. ඉන්පසු ඔහුව අව්වේ පිලිස්සීමට තබනු ඇත. ඔහුට ආහාර නොදී කුසගින්නේ තබයි. ඔහු ඔවුන්ව කාන්තාර වෙල්ලේ දැවෙන හිරු එළියේ දමා ඔවුන්ගේ පපුව මත ගලක් ඔසවා තබයි. ඉන්පසු ඔහු බිලාල්ට මෙසේ පැවසිය. අල්ලාහ් මත දිවුරමින් ඔබ මිය යා යුතුය. නැතහොත් මුහම්මද් තුමාගේ ආගම ප්‍රතික්ෂේප කර ලාද් උස්ஸාගේ රැකවරණය පැතිය යුතුය. මම ඔබව කිසිදා අත්හරින්නේ නැහැ. ඔබ මෙහෙමම ඉඳීවි කියා ඔහු පවසයි. අම්මාර් ඉබ්නු යාසිර් රලියල්ලාහු අන්හු තුමා ඔහුගේ පියා යාසිර් මව සුමයියා තිදෙනාම මක්සූම් ගෝත්‍රයට අයත් අබු හුදයිෆා ඉබ්නු මුගීරාගේ වහල්ලු වූහ. තිදෙනා ඉස්ලාම් ආගම පිළිගැනීමෙන් පසු අබූ ජහල්ගේ නායකත්වයෙන් යුතු කණ්ඩායමක් ඔවුන්ව අහ්තෆ් නම් ස්ථානයකට ගෙන ගොස් දහවල් කාලයේදී උණුසුම් වැලි මත තබා දරුණු වද හිංසාවලට ලක් කරන ලදී. මෙය දුටු නබිතුමා ඔවුන්ව සනසමින් යාසිර්ගේ පවුලේ අයනි ඉවසිලිවන්ත වන්න. ඔබට පාරාදීසය පොරොන්දු වී ඇත යනුවෙන් පැවසීය. අවිශ්වාස කරන්නන්ගේ වේදනාව නිසා යාසිර් රලියල්ලාහු අන්හු විපතටපත් විය. දුර්වල හා මහලු ඔහුගේ මව වන සුමයියා බින්ට් කයියාෆ්ව අබූ ජහල් හෙල්ලයකින් ලිංගික අවයවවල ඇන ඝාතනය කළේය. ඉස්ලාමය වෙනුවෙන් ජීවිතය පූජා කළ පළමු කාන්තාව ඇයයි. ඔවුන්ගේ පුත්‍රයා අම්මාර්ව උණුසුම් කාන්තාර වැලි මත තබා ඔවුන්ගේ පපුව මත ගලක් තබාද ඔහුට සිහිය නැතිවන තුරු ජලයේ ගිල්වාද වද හිංසා කළහ. මුහම්මද්ට බැනවදින්න ඕනේ. නැතහොත් ලාද් උස්ஸාට ප්‍රශංසා කළ යුතුයි. එවිට පමණක් අපි ඔබව මෙම දඬුවමෙන් නිදහස් කරන්නෙමු. ඔවුන්ද පැවසූහ. වේදනාව දරාගත නොහැකි වූ අම්මාර් රලි අවිශ්වාසකයින්ගේ නියෝගවලට කීකරු විය. පසුව ඔහු නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් වෙත පැමිණ අඬා සමාව අයද සිටියේය. ඉන්පසු අල්ලාහ් කුර්ආනයේ 16 වෙනි පරිච්ඡේදයේ 106 වෙනි වාක්‍යය පහළ කළේය. අෆ්ලහ් අබූ ෆුකහා රලියල්ලාහු අන්හු දාර් ගෝත්‍රයේ මිනිසෙකුගේ වහලෙක් විය. ඔවුන්ගේ කකුල් දෙකම දම්වැල් වලින් බැඳ ඇඳුම් ගලවා උණුසුම් වැලි මත මුහුණ බිමට වෙතිර සිටින ආකාරයට චලනය නොවී සිටීමට ඔවුන්ගේ පිටේ විශාල ගලක් තබා සිහිය නැතිවනතුරු එම ස්ථානයේ තබනු ඇත. එවැනි මිලේච්ඡ ක්‍රියා දිගටම සිදුවිය. වරක් ඔවුන් ඔහුගේ කකුල් කඹයකින් බැඳ උණුසුම් වැල්ල මත තබා ගෙල සිර කළේය. ඔහුට සිහිය නැති වූ පසු ඔහු මියගොස් ඇතැයි ඔවුන් සිතුවහ. ඒ අවස්ථාවේදී ඒ හරහා ගමන් කරමින් සිටි අබූ බක්ර් රලියල්ලාහු අන්හු අෆ්ලහ් මිලදීගෙන එහි අයිතිය ඉල්ලා සිටියේය. අසදුල් කාබා කබ්බාබ් ඉබ්නු අරද් රලියල්ලාහු අන්හු උම්මු අන්වර් නම් කාන්තාවකගේ වහලෙක වූ අතර කම්මල් කරුවෙකු ලෙස සේවය කළේය. ඔවුන් ඉස්ලාම් ආගමට පිළිගත් බව ඔහුගේ අයිතිකාරිය දැනගත් විට එය රත් වූ යකඩයකින් ඔවුන්ගේ හිස සහ පිට රත් කර මුහම්මද් තුමාගේ ආගම අත්හරින්න ලෙස පවසනු ඇත. නමුත් එවැනි දුක් වේදනා ඔහුගේ ඇදහිල්ල සහ අදිෂ්ඨානය වැඩි කළා පමණයි. උම්මු අන්වර් පමණක් නොව අනෙකුත් අවිශ්වාසකයින්ද ඔහුගේ හිසකෙස් අල්ලා ඇද දමනු ඇත. ඔවුන් ඔහුව ගෙල සිර කර ගිනිවලවල් මත තබනු ඇත. ගින්න ඔහුගේ සිරුර දවා දමද්දී ඔහුගේ ඉනෙහි තිබූ මේදය දිය වී ගොස් ගින්න නිවා දැමීය. අසදුල් කාබා ඉහත සිදුවී මක්කම මුස්ලිම් වරුන් විඳි දුෂ්කරතාවන්ට උදාහරණ වේ. ඉස්ලාමය පිළිගත් කිසිවෙකුට හිංසා පීඩා කිරීමෙන් ඔවුන් කිසිවිටකත් වැළකී සිටියේ නැත.